ගොඩනැගිල්ලක් තමයි මේ බන්ධනාගාර ගොඩනැගිල්ල. විශේෂයෙන්ම අපි දන්නවා මේක 1876 අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ලැබීමට මූලික හේතුව තමයි දැන් දින කිහිපයකට උඩදී අපි දැක්ක බන්ධනාගාර ආඥා පනත යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා විසින් මේ මහනුවර නගර මැදයේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය නැවත ස්ථාපිත කිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී එතුමාට පැවරෙන බලතල අනුව. ඉතින් අපි දන්නවා මේ ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය වසා තැබීමට තීරණය කරේ 2014 ජනවාරි මාසයේ. ඉතින් මේ ගත් තීරණය නැවත ආපසට යාමට මූලික හේතුව තමයි දැන් දින කිහිපයකට කලින් මීගමුව බන්ධනාගාරයේ ඒ සිදුවුණු අවසානවන්ත සිදුවීම හේතු කොටගෙන අපි දකින්නේ මේක ඊ타මත්ම නොසැලකිලිමත්ව ගත ශනික තීරණයක් හැටියට. මොකද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව බහුතරයක් මේකට දැඩිව විරෝධතාවය පළ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ සෙන්කඩගල පුරවරයේ වගේම දළදා වහන්සේ වැඩ සිටින මේ පුණ්‍ය භූමියේ හදවතේ පිහිටා තිබෙන මේ බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල 2014 දී අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් වෙනත් ස්ථානයකට පල්ලකැලේ දුම්බර ප්‍රදේශයට බන්ධනාගාරයට ගෙන ගියා. ඉතින් මේ තීරණය හුදෙක් සරල පරිපාලන තීරණයක් නෙමේ. විශේෂයෙන්ම සමාජීය සංස්කෘතික සහ නාගරික සංවර්ධනය උදෙසා ගත්ත තීරණයක් බවට තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙන මේ බෝගම්බර බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ යටත් විජිත උරුමය පිළිබිඹු කරන ඓතිහාසික ස්මාරකයක්. ඉතින් මහනුවර නගරයේ පිහිටා තිබෙන පැරණිතම ගොඩනැගිල්ලක් තමයි මේ බන්ධනාගාර ගොඩනැගිල්ල. විශේෂයෙන්ම අපි දන්නවා මේක 1876 බ්‍රිතාන්‍ය විසින් තමයි මේ බන්ධනාගාරය හැදුවේ. ඉතින් ඓතිහාසික වටිනාකමක් තියෙනවා. අපි දන්නවා අපේ රට හොල්ලපු සරදියෙල් ඒ වගේම සිරිපාල එහෙම නැත්නම් මරුසිරා යන පුද්ගලයන් මරණ දණ්ඩනයට නියම වුණේ මේ බෝගම්බර බන්ධනාගාරයේ. ඒ වගේම ප්‍රකට සියලු දෙනාටම සුබ උදෑසනක්. අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ලැබීමට මූලික හේතුව තමයි දැන් දින කිහිපයකට උඩදී අපි දැක්ක බන්ධනාගාර ආඥා පනත යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා විසින් මේ මහනුවර නගර මැදයේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය නැවත ස්ථාපිත කිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී එතුමාට පැවරෙන බලතල අනුව. ඉතින් අපි දන්නවා මේ ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය වසා තැබීමට තීරණය කරේ 2014 ජනවාරි මාසයේ. ඉතින් මේ ගත් තීරණය නැවත ආපසට යාමට මූලික හේතුව තමයි දැන් දින කිහිපයකට කලින් මීගමුව බන්ධනාගාරයේ ඒ සිදුවුණු අවසානවන්ත සිදුවීම හේතු කොටගෙන අපි දකින්නේ මේක ඊ타මත්ම නොසැලකිලිමත්ව ගත ශනික තීරණයක් හැටියට. මොකද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව බහුතරයක් මේකට දැඩිව විරෝධතාවය පළ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා
මේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ සෙන්කඩගල පුරවරේ වගේම දළදා වහන්සේ වැඩ සිටින මේ පුණ්‍ය භූමියේ හදවතේ පිහිටා තිබෙන මේ බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල 2014 දී අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් වෙනත් ස්ථානයකට පල්ලකැලේ දුම්බර ප්‍රදේශයට බන්ධනාගාරයට ගෙන ගියා. ඉතින් මේ තීරණය හුදෙක් සරල පරිපාලන තීරණයක් නෙමේ. විශේෂයෙන්ම සමාජීය සංස්කෘතික සහ නාගරික සංවර්ධනය උදෙසා ගත්ත තීරණයක් බවට තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙන මේ බෝගම්බර බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ යටත් විජිත උරුමය පිළිබිඹු කරන ඓතිහාසික ස්මාරකයක්. ඉතින් මහනුවර නගරයේ පිහිටා තිබෙන පැරණිතම ගොඩනැගිල්ලක් තමයි මේ බන්ධනාගාර ගොඩනැගිල්ල. විශේෂයෙන්ම අපි දන්නවා මේක 1876 බ්‍රිතාන්‍ය විසින් තමයි මේ බන්ධනාගාරය හැදුවේ. ඉතින් ඓතිහාසික වටිනාකමක් තියෙනවා. අපි දන්නවා අපේ රට හොල්ලපු සරදියෙල් ඒ වගේම සිරිපාල එහෙම නැත්නම් මරුසිරා යන පුද්ගලයන් මරණ දණ්ඩනයට නියම වුණේ මේ බෝගම්බර බන්ධනාගාරයේ. ඒ වගේම ප්‍රකට දේශපාලඥයන් වන ෆිලිප් ගුණවර්ධන ඒ වගේම එන්.එම්. පෙරේරා කොල්විනාර් ඩි සිල්වා යන දේශපාලඥයනුත් සිරගත කරලා තිබුණා මේ බන්ධනාගාරයේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ ගොඩනැගිල්ල ගත්තොත් කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකළ ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීමත් මේකේ විශේෂත්වයක්. ඉතින් මේ ආකාරයට මේ බ්‍රිතාන්‍යයන් විසින් මහනුවර නගරය මැදෙහි මේක පිහිටීමට මූලික හේතුව තමයි මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව බිය ගැන්වීමට. මොකද අපි දන්නවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් කාලේ මහනුවර ජනතාව බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි රාශියක් දියත් කරා. මම හිතන්නේ 45කට ආසන්න 1818 කැරල්ල, ඒ වගේම 1848 කැරල්ල යනාදී. ඉතින් මේක නගරය මැදෙහි පිහිටීමට මූලික හේතුව තමයි ඒ ජනතාව මේ කැරලි කිරීමට බිය ගැන්වීමට. ඉතින් මේ ආකාරයට හොඳ ඓතිහාසික වටිනාකමක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඇහැලපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිලිහීමෙන් එතුමියගේ දේහ නැවත ලබා ගත්තේ මේ පරිශ්‍රයේ. ඒ වගේම එතුමියගේ පවුලේ සියලු දෙනාමත් ඝාතනය කරේ මේ බෝගම්බර පරිශ්‍රයේ. ඉතින් අපි ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වශයෙන් මේක 2014 මේ ගත්ත තීරණය නැවත ආපස්සට ගෙන යන්න එපා කියලා. මොකද අපි දන්නවා මේ රජය විශේෂයෙන්ම බලයටපත් උනේ අවුරුදු 76ක සාපයක් අවසන් කරන්න කියලා. නමුත් මෙවැනි තීරණ ගැනීමෙන් විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය ආපසු අවුරුදු 100 ගාණක් පිටිපස්සට ගෙන යනවා කියලා තමයි මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමැති. මොකද දැන් විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ල ගත්තොත් ඇත්තටම කිසිම කෙනෙකුට රැඳවියෙකුට සුදුසු අන්දමේ ගොඩනැගිල්ලක් නෙමෙයි. මොකද මේක අවුරුදු 100කටත් වඩා පැරණි ගොඩනැගිල්ලක්. ඉතින් මේක නැවත පුනරුත්ථාපනය කරන්නට අලුත් වැඩියා කරන්නට මම හිතන්නේ බිලියන ගණනාවක් වියදම් කරන්නට සිදුනවා. ඉතින් මම දැක්කා අමාත්‍යවරයා කියනවා මේක තාවකාලික විසඳුමක් කියලා. ඉතින් මම අහන්න කැමති මෙච්චර මුදලක් මේ තාවකාලික විසඳුමක් සඳහා වියදම් කරන්නට සුදුසුද කියලා. මොකද මේක අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි මේ සියලු කටයුතු සිදු කරන්නට යන්නේ. ඉතින් ඒ වගේම මම කලින් කිව්ව විදිහට මේ ෂණික තීරණයක් ගත්තේ මේ ආණ්ඩුවේ තියෙන නොසැලකිලිමත්කම නිසා මේ මීගමුව බන්ධනාගාරයේ සිදුවීම හේතු කොටගෙන. ඉතින් අපි කියනවා යම් කිසි කෙනෙකුට බඩගින්න හැදුනහම මේ ෂණික නූඩල්ස් එකක් හදලා බඩගින්න නිවා ගන්නවා වගේ මේ තියෙන දිගු කාලින ප්‍රශ්නෙට මෙවැනි ෂණික
තීන්දුව ලබා දීම මං හිතන්නේ කොහෙත්ම සුදුසු නෑ කියලා. ඉතින් මං ඉල්ලා සිටිනවා විශේෂම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරන മന്ത്രിවරියක් වශයෙන් මම ඉල්ලා සිටින්නේ මේ ගත්තු තීරණය නැවත සිතා බලන්න කියලා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න කියලා. මොකද විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සමයේදී මේ ප්‍රදේශයක මේක ඇත්තටම මං හිතන්නේ අක්කර 12කින් යුක්ත මේ පරිශ්‍රය ඉහළ මුල්‍යම වටිනාකමකින් යුක්ත ඉඩමක්. ඒකේ ඒ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය, සංස්කෘතික කටයුතු, තරණ පරපර සඳහා අධ්‍යාපනික අවස්ථා, ඒ වගේම මහජන විවේක පහසුකම් ඒකාබද්ධ කළ කැන්ඩියන් අරීනා නමින් බහුකාර්ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යහපාලන ආණ්ඩු සමයේදී ජපාන ආධාර ඇතුව, මේ රජයේ මුදල් නෙමේ, ජපාන ආධාර ඇතුව ගොඩනගා ගැනීමට සැලසුම් කරලා තිබුණා. ඉතින් අවාසනාවකට ඒ දින 52 සිදුවන සිදුවීම, ඒ වගේම කෝවිඩ් වසංගතේ, ඒ වගේම மேலதிக செய்திகளுக்காக எமது யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்யுங்கள்.